ගුලාස් කිචන් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙන්නම් රසම රස පොල් කේක් එකක් හදාගන්න. මේක වෙනදා හදපු පොල් කේක් එක වගේ නෙමෙයි, අලුත්ම රෙසිපි එකකට මම මේක හදන්නේ. ඉතින් ඕගොල්ලොත් මේක හදලා බලන්න, හරිම ලේසි. ඉතින් ඕගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මේ විදිහට භාජනයක් අරගෙන මම මේකට එකතු කරගන්නවා බිත්තර 3ක්. ඊට පස්සේ ලුණු ස්වල්පයකුත් මේකට එකතු කළා. මම මේකට එකතු කරගන්නවා සීනි කප් භාගයක්. සීනි ටිකත් එකතු කරාට පස්සේ මම මේ විදිහට විස්ක් එකකින් මේ ටික හොඳට මිශ්‍ර කරලා අරගන්නවා. ඔයගොල්ලන්ට විස්ක් එකක් නැත්නම් ඔයගොල්ලෝ මේක හැන්දක් පාවිච්චි කරලා කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා විපින් ක්‍රීම් කප් එකක්. විපින් ක්‍රීම් ටික එකතු කරාට පස්සේ වැනිලා තේ හැන්දකුත් එකතු කරලා මම මේක ආයි මේ විදිහට හොඳට මිශ්‍ර කරලා අරගන්නවා. මේ ටික මිශ්‍ර කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා ගාගත්තු පොල් කප් භාගයක්. ඔයගොල්ලෝ මේ පොල් ටික ගන්නකොට පොල් ටික පොඩ්ඩක් බෙදලා ගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඩෙසිකේටඩ් කොකනට් ටිකක් මේකට එකතු කරගන්න. ඒවා ඔයගොල්ලන්ට සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. පොල් ටික එකතු කරගෙන මම ඒක මේ විදිහට හොඳට මිශ්‍ර කරලා අරගන්නවා. මෙන්න මේ ගානට මිශ්‍ර කරාට පස්සේ මම මේක මිනිත්තු 20ක් ෆ්‍රිජ් එකේ තියලා අරගන්නවා. මේ තියෙන්නේ මිනිත්තු 20කට පස්සේ මගේ මිශ්‍රණය. ඊට පස්සේ මම මේක අහපව් මේ විදිහට හොඳට මිශ්‍ර කරලා මේකට එකතු කරගන්නවා බේකින් පවුඩර්. තේ හැඳි එකහමාරක්. බේකින් පවුඩර් ටිකත් එකතු කරලා මම මේක හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්නවා. මේ ටික හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මම මේ විදිහට බේකින් ට්‍රේ එකක් අරගෙන ඒකට බේකින් පේපර්ස් ටිකක් මේ විදිහට දාලා මම අර හදාගත්ත කේක් මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. කේක් මිශ්‍රණය මේ විදිහට ට්‍රේ එකට දාගත්තට පස්සේ ඔයගොල්ලෝ මේක ලස්සනට මෙන්න මේ විදිහට තුනී කරගන්න ඕනි. ඊට පස්සේ මම මේක මිනිත්තු 35ක් අංශක 170ට ප්‍රීහීට් කරගත්ත oven එකක තියලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මිනිත්තු 35ක් oven එකේ තියලා ගත්ත මගේ කේක් එක. දැන් කේක් එක ලස්සනට බේක් වෙලා තියෙන්නේ. ඇත්තට මේ කේක් එක මාරම රසයි. ඒ වගේම හදන්නත් හරිම ලේසියි. ඔයගොල්ලොත් මේක හදලා බලන්න. වෙනදා හදපු පොල් කේක් එක වගේ නෙමෙයි. ඇත්තටම හරිම රසයි. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් මේ වගේ අලුත් රෙසිපි එකකින් ආයෙත් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.